හායි යාළුවනේ ඔන්න මම ඔයාලට මේ මං ගේන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකේ අඩුපාඩු ඇති සහ වැරදි ඇති. මම ඔයාලට ගෙනාවේ කියන්න අලුත් පණිවිඩයක්. ඒ කියන්නේ මේ මගේ පේජ් එක ටිෂන්යා ෆැෂන්නේ. ඉතින් ඒකෙන් ඇඳුම් සේල් කරන්න මම දැන් පටන් ගන්න තියෙනවා. ඉතින් ඇත්තට මේක මම ගොඩක් කල් ඉඳලා ප්ලෑන් කරපු එකක් වුණාට මට මේ ළඟදී තමයි ඒක කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලට ටී-ෂර්ට් මේ තියෙන ටී-ෂර්ට් එක ඔයාලට පේනවා ඇති. රුපියල් 600ක් වගේ ගානකට. ඒ කියන්නේ පොඩි මුදලකට ගන්න පුළුවන් මේ ටී-ෂර්ට් එක. මේක ස්මෝල් සයිස් එක. මේකෙන් කලර්ස් තුනක් තියෙනවා. මේක සහ මේක. යෙලෝ කලර් එක ලස්සනයි වගේම ඇඟට ගොඩක් කම්ෆර්ටබල් මේ ෆැබ්‍රික් එකකින් තමයි මේක මහලා තියෙන්නේ. ඉතින් රුපියල් 600ක් වගේ ගානකට ඇත්තටම මේක මාරු විදිහට වටිනවා. මේ තියෙන්නේ හත් පාට. මේ කලර්ස් තුනෙන් දැනට තියෙනවා. ස්මෝල් සයිස් තමයි දැන් තියෙන්නේ. තව තියෙනවා ඔයාලට මේ වගේ චූටි කොණ්ඩකටු. මේ වගේ චූටි කොණ්ඩකටු තියෙනවා. ඒකක් වෙන්නේ 250යි. මේ මම හරියට කියන්නම් ඔයාලට. ඉතින් මේක මේ තව එකක් ඔයාලට පේනවා. ඉතින් මේ අනිත් එක මේ ක්ලිප්ස් ඇතුළේ තියෙන ක්ලිප්ස් වෙනස් විදිහට මේක පැක් කරලා තියෙන්නේ. මේ ඔයාලට බලුවොත් පේනවා හොඳට. මේ තියෙන්නේ මේක. සහ පොඩි බබාලට ටී-ෂර්ට් තියෙනවා. මේක රුපියල් 450යි වෙන්නේ. මේ තියෙන්නේ මේක අවුරුදු 3ක් 4ක් වගේ පොඩි බබාලට අඳින්න පුළුවන් ටී-ෂර්ට්. මේක සහ මේක ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ ටී-ෂර්ට් එක. ඊට පස්සේ තව මෙන්න මේ ස්කිනියක් තියෙනවා. ස්කිනි දෙකක් තියෙනවා. මෙන්න මේ ස්කිනිය තියෙනවා. මෙන්න මේ ස්කිනිය තියෙනවා. ඉතින් මේ ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලට මොනවා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මට. තව තියෙනවා පොඩි බබාලගේ ෆුල් කිට් එක. ඒ ෆුල් කිට් එකෙන් කලර්ස් තුනක් තියෙනවා. මම ඒ කලර්ස් තුන පෙන්නන්නම්. මෙන්න මේක නම් චූටි බබාලට මාස 5-6 වගේ ඉඳලා වඳින්න පුළුවන්. මෙන්න මේකයි යාට මේ පොඩි පෑන්ට් කල්සනේ කිට් එක. මේ කිට් එක රුපියල් 500යි වෙන්නේ. මෙතින් මේ චූටි කිට් එක. කිට් එකම රුපියල් 500යි. මේ කලර්ස් තුනෙන් තමයි තියෙන්නේ. මේකේ කිට් එක මේක. ඉතින් චූටි බබෙක්ට gift එකකට උනත් දෙනකොට ඔයාලට දෙන්න පුළුවන් ඕඩර් කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. තව දෙයක් තමයි යාළුවනේ ඔයාලෙන් ඉල්ලනවා. මගේ YouTube channel එක තාමත් සුළු පිරිසක් ඉන්නේ. ඉතින් පෙන්වන්න නැති ඇති ගොඩක් අයට. ඒ නිසා මේ වීඩියෝ එක දකින්න කවුරු හරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සහ subscribe කරන් යන්න කියලා ඉල්ලනවා. ආදරෙන් පුළුවන් නම් ඔයාලගෙන් ඉතින් මම උදව්වක් විදිහට මේ ඒ ටික එච්චරයි. ආයෙ අපි වීඩියෝ එකකින් හමු වෙමු. එතකොට අලුත් දෙයක් අරගෙන මම එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්.